සුබ දවසක් ඔයාට. SL Big Mind YouTube channel එකේ තවත් ඔබට වැදගත් වේයයි සිතන වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වන විට ඔබගේ තනිපුද්ගල ආදායම් බදු වාර්තාව ඔන්ලයින් සබ්මිට් කිරීම කොහොමද කරන්න කියන ගැටලුව ඔබට ඇත්නම් මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔයාටයි. ඔයාගේ රිටර්න් එක ඔන්ලයින් සම්පූර්ණ කර බාර දෙන ආකාරය මම මෙහි කෙටියෙන් ඉදිරිපත් කරන්නම්. මුලින්ම ඔබ IRD වෙබ්සයිට් එකට පිවිසෙන්න. එහි හෝම් පේජ් එකේ දකුණු පස ඉහළ කෙළවරේ ඇති e-services හි access to e-services සිලෙක්ට් කරන්න. ඊළඟට ලැබෙන පේජ් එකේ පහළ ඇති individual taxpayer සිලෙක්ට් කර proceed to login මත ක්ලික් කරන්න. මෙතනදී ඔබට පුළුවන් රැමිස් වෙත ලොග් වෙන්න. මෙහි ඉල්ලා සිටින IRD පින් එක මේ වෙන විට ඔබ ලබාගෙන නැත්නම් ඒ ලබා ගන්න ආකාරයේ කලින් වීඩියෝ එකකින් මම ඉදිරිපත් කරලා තියෙනවා. ඒක බලලා මුලින්ම IRD පින් එක ලබා ගන්න. මෙහි මුලින්ම ඔබේ ටින් එකත් IRD පින් එකත් සඳහන් කරන්න. වම් පස ඇති කැපිටල් ලෙටර්ස් ටික නිවැරදිව ඉදිරියෙන් ඇති කොටුවෙහි සඳහන් කර පහළ ඇති ලොගින් මත ක්ලික් කරන්න. සිස්ටම් එකට ලොග් වීමත් සමග ඔබට ඩෑෂ්බෝඩ් එක ඩිස්ප්ලේ වෙනවා. එහි දකුණු පස ඇති Return and Schedule Management වෙත ගිය විට ලැබෙන ලිස්ට් එකේ මුලින්ම ඇති Individual Income Tax යන්න සිලෙක්ට් කරන්න. ඊළඟට ඔබට අදාළ වන තාක්සීරු වර්ෂය මෙහි ඇති වර්ෂ අතරින් නිවැරදිව තෝරන්න. ඊළඟට පහළ ඇති Proceed මත ක්ලික් කර ලැබෙන confirmation එකේ Yes සිලෙක්ට් කරන්න. ඊළඟට ඔබ කරන්න ඕන මෙහි සඳහන් ආදායම් මූලාශ්‍ර අතරින් ඔබට අදාළ ආදායම් ප්‍රභවයන් මොනවාද යන්න නිවැරදිව තේරීමයි. ඊළඟට next මත ක්ලික් කළ විට නැවතත් ලැබෙන confirmation එකේ Yes සිලෙක්ට් කරන්න. දැන් ඔබට main return එක ලැබෙනවා. එහි මුලින්ම ඔබ වාසික පුද්ගලයෙක්ද නැද්ද යන්න සිලෙක්ට් කරන්න. දෙවෙනුවට ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ද නැද්ද යන්න සඳහන් කරන්න. ඊළඟ කොටසෙහි ඔබගේ සේවා නියුක්තිය ආදායම් වලට අදාළ තොරතුරු ඇතුළත් කරන්න. පහළ සඳහන් ඇඩ් මත ක්ලික් කළ විට ලැබෙන බොක්ස් එක සම්පූර්ණ කිරීමෙන් එම තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්. ඔබ රැකියා දෙකක් කරන පුද්ගලයෙක් නම් ටයිප් එකත් සේවා යෝජකගේ ටින් එකත් ආයතනයේ නමත් වැටුපත් යනාදී තොරතුරු ඇතුළත් කර ඇඩ් මත ක්ලික් කරන්න. මේ විදිහට ඇතුළත් කරන තොරතුරු නැවත වෙනස් කිරීමටද මෙහිදී පුළුවන්. ඊට පහළින් ඔබෙන් අහන්නේ සේවා නියුක්ති ආදායම් වලට අදාළව අත්තිකාරම් බදු කොටස මේ වන විට ගෙවා ඇතනම් එම වටිනාකම් කොපමණක්ද කියලා. ඊළඟට තියෙන්නේ ඔබගේ පොලී ආදායම් වලට අදාළ ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් සහ විත්හෝල්ඩින් ටැක්ස් ප්‍රමාණයන්ය. දැනටම සමහර වාණිජ බැංකු රැමිස් වෙත ලින්ක් කර ඇති නිසා ඔවුන් විසින් ඇතුළත් කළ ඔබගේ පොලී ආදායම් සහ ඊට අදාළව අඩු කරගත් බදු ප්‍රමාණයන් මෙහි දැක්වෙනවා. එම තොරතුරු නිවැරදිද යන්න පරීක්ෂා කර අවශ්‍ය නම් නිවැරදි කිරීම් සිදු කරන්න. ඔබ විසින් සෝලර් පැනල් එකක් නිවසේහි සවි කර ඒ නැෂනල් ග්‍රිඩ් එකට සම්බන්ධ කර ඇතනම් ඊට දරුව මුළු වියදමෙන් වසරකට රුපියල් ලක්ෂ 6 බැගින් වූ බදු සහනයක් ලබා ගන්න පුළුවන්. ඉතිරි වන මුදල ඉදිරි වර්ෂයන් තුල අඩු කර ගන්නත් පුළුවන්. දරන ලද මුළු වියදම හෝ පෙර වර්ෂයෙන් ඉදිරියට ගෙනා මුළු මුදල වර්ෂයට අදාළ බදු සහනයත් සෝලර් පැනල් එක තුළින් යම්කිසි ආදායමක් ජනනය වන්නේ නම් එම ප්‍රමාණයත් මෙහි සඳහන් කරන්න. ඊළඟට තක්සේරු වර්ෂයට අදාළව ඔබ විසින් ගෙවා ඇති සම්පූර්ණ අත්තිකාරම් ආදායම් බදු එනම් ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් කොටස සහ රඳවා ගැනීමේ බදුවල මුළු එකතුව මෙහි සඳහන් කරන්න. ඊළඟට පේජ් එකේ අවසානයේට තියෙනවා ඔබ ඉහත ඇතුළත් කළ සියලු දත්තවල සාරාංශය. ඊළඟට ඔබ විසින් ඇතුළත් කළ තොරතුරු සේව් කිරීමට මෙහි ඇති සේව් ඩ්‍රාෆ්ට් මත ක්ලික් කරන්න. ඩිස්ප්ලේ වන මෙම කන්ෆර්මේෂන් එකේ yes සිලෙක්ට් කර නැවත ඩිස්ප්ලේ වන මෙම මැසේජ් එක ඕකේ කරන්න. දැන් ඊළඟ ස්ටෙප් එකට යන්න next මත ක්ලික් කරන්න. නැවතත් ලැබෙන කන්ෆර්මේෂන් එකේ yes සිලෙක්ට් කර ඊළඟට එන මැසේජ් එක ඕකේ කරන්න. තක්සේරු වර්ෂය තුල පැවති ඔබගේ වත්කම් සහ වගකීම් පිළිබඳ තොරතුරු මෙම ෆෝම් එකේ ඇතුළත් කරන්න.
මුලින්ම මෙහි සඳහන් වන දිනට පැවති නිශ්චල දේපල එනම් ඉඩම් ආදිය පිළිබඳ තොරතුරු දේශීය සහ විදේශීය වශයෙන් වෙන වෙනම සඳහන් කරන්න. අහල ඇති ඇඩ්රෝ මත ක්ලික් කර ලැබෙන බොක්ස් එක ෆිල් කර අදාළ තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්. වත්කමේ ස්වභාවය, එහි පිරිවැය, වත්කම මිලදීගත් දිනය, වෙළඳපළ වටිනාකම යනාදිය එම තොරතුරු වලට ඇතුළත්ය. ඊළඟට ඔබ සතු චංචල දේපළවලට අදාළ විස්තර එකිනෙක මෙහි ඇතුළත් කරන්න. මුලින්ම ඔබ සතු මෝටර් රථවල විස්තර ඇතුළත් කරන්න. මෙම සියලු තොරතුරු ඇඩ්රෝ හරහා අන්තර්ගත කරන්න පුළුවන්. ඊළඟට ඔබට ඇති ඉතිරි කිරීම් ගිණුම්, ජංගම ගිණුම් හෝ ස්ථාවර තැන්පතුවල විස්තර මෙහි ඇතුළත් කරන්න. ඊළඟට මෙහි සඳහන් කර ඇති දිනට පැවති ඔබගේ ආයෝජනයන්ට අදාළ කොටස් හෝ සුරකුම්පත් යනාදියෙහි විස්තර නිවැරදිව ඇතුළත් කරන්න. තක්සේරු වර්ෂයේ අවසානයේ පැවති අතැති මුදල් ප්‍රමාණයත් ඔබ විසින් තෙවන පාර්ශවයකට ණයට ලබා දී ලැබීමට නියමිත යම් මුදල් ප්‍රමාණයක් ඇතනම් එහි වටිනාකමත් ඔබ සතු රත්තරන්, මැණික් සහ ආභරණවල වටිනාකමත් මෙහි ඇතුළත් කරන්න. යම්කිසි ව්‍යාපාරයකට අයත්ව ඔබ සතුව ජංගම හෝ ප්‍රාග්ධන ගිණුම් ඇතනම් එම ගිණුම් වලට අදාළ විස්තර C කොටසෙහි ඇතුළත් කරන්න. තක්සේරු වර්ෂය අවසානයේ ඔබ විසින් ගෙවීමට නියමිත ක්‍රෙඩිට් කාඩ් බිල්, බැංකු ණය යනාදී සියලු වගකීම් වලට අදාළ තොරතුරු නිවැරදිව D කොටසෙහි ඇතුළත් කරන්න. දෙවැනි කොටසින් ඔබෙන් අහන්නේ තක්සේරු වර්ෂය තුළ ඔබ විසින් මිලදීගත් වත්කම් හෝ ඔබට තෑගි ලෙස ලැබුණු වත්කම් ඇතනම් ඒ වාගේ විස්තරයන්ය. ඔයාට පේනවා මෙම කොටස්වල පහළින් ඇඩ්රෝ යනුවෙන් සඳහන් වෙනවා. අපි කලින් තොරතුරු ඇතුළත් කළ ආකාරයට ඇඩ්රෝ හරහා මේ සියලු තොරතුරු අන්තර්ගත කරන්න. තක්සේරු වර්ෂය තුළ ඔබ සතුව තිබී විකුණු හෝ අයිතිය පැවරූ වත්කම්, එසේත් නැත්නම් ඔබ විසින් තෙවන පාර්ශවයකට තෑගි කළ වත්කම් වේ නම් ඒ වාගේ විස්තර B කොටසෙහි ඇතුළත් කරන්න. ඉහත සියලු තොරතුරු නිවැරදිව ඇතුළත් කර සේව් ඩ්‍රාෆ්ට් යන්න ක්ලික් කරන්න. ඊළඟට ඩිස්ප්ලේ වන කන්ෆර්මේෂන් එකේ yes සිලෙක්ට් කර ඊළඟට එන මැසේජ් එක ඕකේ කරන්න. ඊළඟ අදියරයට යන්න next මත ක්ලික් කරන්න. නැවතත් කන්ෆර්මේෂන් එකක් ලැබෙනවා. එහි yes සිලෙක්ට් කරන්න. දෙවැනියට ඩිස්ප්ලේ වන මැසේජ් එක ඕකේ කරන්න. දැන් ඔබට ඩිස්ප්ලේ වෙනවා ඩික්ලරේෂන් ෆෝම් එක. ඔබගේ රිටර්න් එක සම්පූර්ණ කිරීමට සුදුසුකම්ලත් ගණකාධිකාරීවරයෙකුගේ සහාය ලබාගත්තේද නැද්ද යන්න මෙහි සඳහන් කරන්න. එසේ සහාය ලබාගත්තේ නම් yes යන්න සිලෙක්ට් කර ගණකාධිකාරීවරයාගේ තනතුර, නම, දුරකථන අංකය, ඊමේල් ඇඩ්‍රස් එක, දිනය යනාදී තොරතුරු මෙහි ඇතුළත් කරන්න. B කොටසෙහි බදු ගෙවන ඔබගේ විස්තර ඩික්ලෙයාර් කරන්න. ඔබගේ නම, දුරකථන අංකය, ඊමේල් ඇඩ්‍රස් එක, ID නම්බර එක හෝ පාස්පෝර්ට් නම්බර එක, දිනය යනාදී තොරතුරු මෙහි ඇතුළත් කරන්න. ඊළඟට මීට පෙර අදියරයන්හි සිදු කළ ආකාරයට මෙම තොරතුරු සේව් කර ඊළඟ අදියරයට යන්න. ඊළඟට ඔබට ලැබෙනවා කන්ෆර්මේෂන් ෆෝම් එක. මේ දක්වා ඔබ විසින් ඇතුළත් කළ සියලු තොරතුරු වල සාරාංශයක් මෙහි දැක්වෙනවා. එම තොරතුරු එකිනෙක පරීක්ෂා කර ඒවාගේ නිවැරදිතාව තහවුරු කරගන්න. මෙහි ඇති යම්කිසි කරුණක් නිවැරදි කිරීමට අවශ්‍ය නම් ඇමෙට් මත ක්ලික් කරන්න. එවිට පෙර අදියරයන් වෙත පිවිස අවශ්‍ය නිවැරදි කිරීම් කරන්න පුළුවන්. ඊළඟට මෙහි ඇති print මත ක්ලික් කර ඔබගේ රිටර්න් එකේ කොපියක් PDF එකක් ලෙස සේව් කර ගැනීමට හෝ print එකක් ලබා ගැනීමට අනිවාර්යයෙන් මතක තබා ගන්න. අදාළ ඩොකියුමන්ට් අප්ලෝඩ් කිරීම රිටර්න් එක සම්පූර්ණ කළ අවස්ථාවේදීම සිදු කරයි නම් now යන්න සිලෙක්ට් කරන්න. ඔබ ඇතුළත් කළ ආදායම් ප්‍රභවයන්ට අදාළ AIT සර්ටිෆිකේට්ස් එනම් අත්තිකාරම් ආදායම් බදු සහතික, T10 සහතික යනාදී ඩොකියුමන්ට්ස් මෙහි දැක්වෙන අප්ලෝඩ් සපෝටින් ඩොකියුමන්ට්ස් මත ක්ලික් කර අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔබ විසින් සම්පූර්ණ කළ රිටර්න් එක බාර දීමට ඔබ කළ යුත්තේ මෙහි ඇති සබ්මිට් මත ක්ලික් කිරීමයි. එවිට ඔබට කන්ෆර්මේෂන් එකක් ලැබුණොත් එහි yes යන්න සිලෙක්ට් කරන්න. ඔබ රිටර්න් එක සබ්මිට් කළාට පස්සේ receipt of return යනුවෙන් සඳහන් acknowledgement එකක් ඩිස්ප්ලේ වෙනවා.
අනිවාර්යෙන් මෙහි print එකක් ලබා ගන්න. නැත්නම් PDF එකක් ලෙස save කරගන්න. සියල්ල අවසන් කර ඔබට පුළුවන් මෙහි දකුණු පස ඉහළ කෙළවරේ ඇති log out මත ක්ලික් කර සිස්ටම් එකෙන් log out වෙන්න. personal income tax return එක online සම්පූර්ණ කර බාර දෙන ආකාරය ඉතා කෙටියෙන් මම මෙහි ඉදිරිපත් කර ඇති නිසා මෙහි අන්තර්ගත යම්කිසි කරුණක් පිළිබඳ ඔබට ගැටලුවක් ඇත්නම් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ලයික් එකක් දාන්නත් SL Big Mind YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.